දිවෙන හරහා ඊශානතික මෝසම තමයි දැන් ක්‍රියාත්මකව පවතින මේ වෙනකොට ඊශානතික මෝසම් ලක්ෂණ තමයි දිවෙන ආශ්‍රිත වායුගොලයේ පවතින්නේ. මේ නිසා අද දිනේ ගත්තොත් දිවෙන උතුරු මැද නැගෙනහිර ඌව මධ්‍යම පළාත්වලත් ඒ වගේම හම්බන්තොට දිස්ත්‍රික්කෙත් තසුපුරා වගේ කඩින් කඩ වැසි ඇතිවීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන් නැගෙනහිර පළාත ඒ වගේම ඌව පළාතෙත් ඒ වගේම අපි ගත්තොත් නුවරඑළිය සහ හම්බන්තොට වගේ දිස්ත්‍රික්කවල මිලිමීටර් 50 ඉක්ම වූ තරමක තදවැසි අපේක්ෂා කරන්න පුළුවන්. ඊට අමතරව සවස් කාලයේදී දිවයිනේ සෙසු ප්‍රදේශවල තනින් තන ගිගුරුන් සහිත වැසි වර්ධනය වීමේ හැකියාව අද දිනේ පවතිනවා. විශේෂයෙන් වයම් පළාත, බස්නාහිර, සබරගමු පළාත්වලත් ඒ වගේම ගාල්මාතර දිස්ත්‍රික්කවල තම ස්ථාන මිලිමීටර් 75 ඉක්ම වූ තරමක තදවැසි අද දිනේදී අපේක්ෂා කරන්න පුළුවන්. මේ තත්ත්වය අපි බලාපොරොත්තු වෙනවා ඇත්තටම ඉදිරි දින කිහිපෙත් කෙසේ නමුත් ජනවාරි 15 වෙනිදාන් පසුව වැසි තත්ත්වයේ අඩුවීමක් තමයි අපේක්ෂා කිරීමේ හැකියාව දැනට පවතින්නේ. අඩුවෙන තත්ත්වය දැන් සම්පූර්ණයෙන්ම දුර්වල වෙලා දිවයිනේට කිසිදු බලපෑමක් නැහැ. ඒ නිසා සාමාන්‍ය මම කලින් මතක් කරා වගේ සාමාන්‍ය ඊශානදිග මෝසම් කාලික රටාව තමයි දැන් ආයෙත් දිවෙන හරහා පවතින්නේ. නිසා ඊශානදිග මෝසම් ලක්ෂණයත් එක්ක විශේෂයෙන් උතුරු නැගෙනහිර උතුරු මැද ඌව වගේ පළාත්වල වැසි පිටිනිට වැසි අපේක්ෂා කිරීමේ හැකියාව තියෙනවා. කෙසේ නමුත් 15 වෙනිදාන් පසුව වැසි තත්ත්වෙත් අඩුවීමක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ දිවෙනේ බොහෝ ප්‍රදේශවලට.